ඔගොල්ලන්ට පේනවා නේද මෙතන ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මේ ටික අපේ වීඩියෝ වල තිබුණු කමෙන්ට්ස් ටිකක් බලලා අපේ ටීචර් කෙනෙක් මට ලියලා දුන්නේ මේ ටිකට උත්තර දාලා වීඩියෝ එකක් හදමු කියලා. මොකද මෙතන ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට උත්තර අපි සරල උත්තර කමෙන්ට් කරලා ඇති. මෙතන අපි අනිත් අයටත් මේක වැදගත් වෙයි කියලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ටිකක් පැහැදිලි කරලා අපි යමු පළවෙනි එක බලමු. ටීචර් be verbs මොනවද? ඒ කියන්නේ මේ be verbs කියන්නේ මොනවද කියලා අහලා ඇත්තේ. අපි ඒකට උත්තරය බලමු ඉස්සෙල්ලම. be verbs මේක වැදගත් වෙන්න මෙතන බලන්න be verbs කියලා මම ලියලා තියෙනවා. මේක වැදගත් වෙන්න හේතුව තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍රවල අහනවා filling the blanks with the suitable be verb. නැත්තම් ওই වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. filling the blanks with the be verbs with be verbs ඔය වගේ එන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවට අපි දැනගෙන ඉන්න ඕනේ be verbs කියන්නේ මොනවද කියලා. සරලවකුත් be ක්‍රියාපද කියන ඒවානේ. එතකොට මේ be කියලා කියන්නේ ක්‍රියාපදයක මූලික ස්වරූපය. හරිද? එතකොට මේකේ වර්තමාන කාලේ පාවිච්චි වෙන්නේ am, is, are කියලා තුනක්. ඔයගොල්ලෝ දන්නවා I එක්ක am එනවා. ඒක වචනත් එක්ක he, she, it වගේ ඒක වචනත් එක්ක is එනවා. we, you, they මේවත් එක්ක ආ එනවා. you ඒක වචන උනත් බහුවචන උනත් ආ එක තමයි අපි ගන්නෙ. එතකොට past tense එකට යද්දී මේ am එකයි is එකයි was වෙනවා. මේ ආ එක were වෙනවා. හරිද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් am එකත් was වෙලානේ තියෙන්නේ. I was, he was ඔය වගේ තමයි එන්නේ. we were, you were, they were. එතකොට සමහර වෙලාවට මේකේ ෆියුචර් එක ලියන්නත් වෙන්න පුළුවන්. එතකොට අපි දාන්නේ will be කියලා. මොකද will එකත් එනවා නම් ක්‍රියාපදයක මූලික ස්වරූපයෙන් එන්න ඕනේ. මේකම තමයි මෙතනත් තියෙන්නේ. ඒ වගේම තව මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් අපිට passive voice හරි මොන වගේ තැනකදී මෙන්න මේ being කියන එක එන්න පුළුවන්. මේ ing ස්වරූපය. සම්මත වචනයක් ඒකට තියෙනවා. ඒ වගේම තව has හරි have හරි එක්ක එනවා නම් been එක එන්නත් පුළුවන්. දැන් මේක ගොඩක් දුරට එන්නේ am is එකත් එක්ක. ඒතර am is වගේ එකත් එක්ක හිස් තැනක් තිබුණොත් මේක තමයි එන්නේ. ඒ වගේ be verbs වලින් හිස් තැන් පුරවන්න කියලා තිබුණොත්. ඒ වගේම has have එකක් එක්ක තිබුණොත් මේ been එක එන්න ඕනේ. මතකනේ මේ ing form එක මේ past participle එක. හරිද? ඕක විතරක් නෙවෙයි. තව අපි හිතමුකෝ can, could, should, must, may, might වගේ ඔය වගේ මොඩල් එකක් තිබ්බා කියලා. එතකොට මේවත් එක්කත් එන්නේ be. be verb එකක් එනවනම් she can be a teacher ඔය වගේ එන්න පුළුවන්. හරිද? she can be a teacher can එකත් එක්ක තිබුණා සිස්තන be එක තමයි දාන්න ඕනේ. හරිද? ඒ වගේම තව ඔයගොල්ලෝ දන්නවා semi models තියෙන්න පුළුවන්. මේ වගේ අපි හිතමු මේ වගේ has to, have to, ඒ වගේම will have to ඕන එකක් එන්න පුළුවන්. මේ වගේ තිබුණොත් ඒත් එන්නේ be. be verb එකකින් හිස්තනක් පුරවන්න වෙනවා නම් අපි හිතමුකෝ I have to be a good leader. මට හොඳ නායකයෙක් වෙන්න වෙනවා. I have to be in the class until 7 o'clock. මට 7 වෙනකන් පන්තියේ ඉන්න සිද්ධ වෙනවා. මේ වගේ අපිට යූස් කරන්න පුළුවන්. මම මේ සරල පැහැදිලි කිරීමක් කරේ. තව මොනවා හරි මේක ගැන දැනගන්න ඕන නම් ෆුල් ලෙසන් එකක් විදිහට කරන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම හරි තව වෙන ටීචර් කෙනෙක් හරි ලෙසන් එකක් හදලා දායි. හරි. එතකොට අපි පළවෙනි
එක හරි. දැන් උත්තරේ දුන්නා ටීචර්. be verbs මොනවද? be verbs මොනවද? එතකොට ඒකට උත්තරේ මං හිතනවා යම් මට්ටමකින් පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. අපි එහෙනම් යමු ඊළඟ එකට. මේ බලන්න මෙතන තියෙනවා have has වචනවල තේරුම මොකක්ද කියලා අහලා තියෙනවා. හරි. මේ have කියන්නේ අර කලින් කතා කරා වගේම ක්‍රියාපද පවුලක්. හරිද? ක්‍රියාපද පවුලක්. එතකොට මේ පවුලේ සමාජිකයෝ ඉන්නවා. කලින් එකේ මතකනේ ඔයගලන්ට be verbs වල am is තිබුණා, was were තිබුණා, ඔය වගේ තිබුණානේ. එතකොට මේ have කියන්නේ සාමාන්‍යයෙන් අපි මේක මේ helping verb එක විදිහට පාවිච්චි කරනවා. සමහර තැන්වල ප්‍රධාන ක්‍රියාව විදිහටත් පාවිච්චි වෙනවා. එතකොට මේකේ සරලවම අපි කිව්වොත් එහෙම තේරුම වෙන්නේ ඉන්නවා, තියෙනවා. නැත්තම් ඉන්න, තියෙන්න, අයිති කරගන්න, අත් කරගන්න වගේ තේරුම් තියෙන්නත් පුළුවන්. ඉම්පෙරටිව් සෙන්ටෙන්ස් එකක් විදිහට කිව්වොත්. එතකොට මේකේ බහුවචනත් එක්ක එන එක තමයි වර්තමාන කාලයේදී බහුවචනත් එක්ක එන්නේ have. බහුවචන කියන්නේ I, we, you, they මේවත් එක්ක, ඒ වගේම බහුවචන නාමපදත් එක්ක උක්තයක් විදිහට ගන්නකොට have එක එනවා. ඒ වගේම he, she, it ඇතුළු ඒක වචනත් එක්ක has එනවා. ඔය ටික මම මේ කියනවා ඔයගොල්ලෝ ලියලා වෙනම තියාගන්න. මම මේක නොලියුවට. එතකොට මේකේ past tense එක දැන් සාමාන්‍ය ක්‍රියාපදයක වගේම එක ස්වරූපයයි තියෙන්නේ. had කියලා. ඕනිම subject එකක් එක්ක had කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට අර හිස්තැන් පුරවන වගේ තැනකදී આવොත් will එකත් එක්ක අනාගතය හදාගන්නේ will have. ඒ වගේම අර කලින් කිව්වා වගේම මේකෙත් කියන්නම් can වගේ එකක් එක්ක આવතින් ඒත් have වෙන්නේ. ඇයි? මේවා මෙතන මොන සබ්ජෙක්ට් එක තිබ්බත් කමක් නැහැ. have වෙන්න ඕනේ. මොකද මේක මෙතන මේ modal verb එකක් එක්ක තියෙන්නේ. ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ. can have, could have, may have, might have ඔය වගේ එන්න පුළුවන්. අපි has to have to නිකන් අරන් බලමු. has to, have to මෙහෙම ගත්තත් එන්නේ be verb එක. මේකත් මොඩල් එකක් විදිහට පාවිච්චි කරනවානේ. දැන් අපි මොනවද මේ ඉන්නවා තියෙනවා කියලා තේරුම් ටික මොකක්ද කියලා ඔයගලන්ට තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි හිතමුකෝ සාමාන්‍ය පැටර්න් එකක් අරන් බලමු. සබ්ජෙක්ට් එකයි has have. මේකේ මූලික තේරුම මේකනේ. මේ ඉන්නවා තියෙනවා කියන එකනේ මම කිව්වේ. එතකොට මට දැන් මෙහෙම ලියවගමුකෝ I have a friend in Kandy. එතකොට I have a friend. මෙතන තියෙන්නේ පණ තියෙන දෙයක් නේ, කෙනෙක්නේ. එතකොට අපි කියන්නේ ඉන්නවා I have a friend in Kandy. එතකොට මට නුවර යාළුවෙක් තියෙනවා කියන්න බෑනේ. මට නුවර යාළුවෙක් ඉන්නවා. ඒ වගේම අපි හිතමුකෝ she එකනේ has. she has තාම තීරණය කරන්න බෑ මෙතන ඉන්නවද තියෙනවද කියලා. she has අපි හිතමු she has 2 sons. ඇයට පුත්තු දෙන්නෙක් ඉන්නවා. ඒත් ඉන්නවම තමයි. පණ තියෙන දෙන්නෙන්නේ. ඒ වගේම මේකත් බලන්නකෝ. I have a meeting today. ආගට දාන්න පුළුවන්. එතකොට මෙතන have එක a meeting කියන නිසා පණ නැති දෙයක්. එතකොට මෙතන තේරුම වෙන්නේ තියෙනවා. මට meeting එකක් තියෙනවා අද හෝ හෙට කියන්න පුළුවන්. She has අපි හිතමුකෝ an extra pen. ඇයට තියෙනවා වැඩිපුර පෑනක්. අපිට ඒක ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවක අපිට මේක කියන්න පුළුවන්. හරිද? තව මේක helping verb එකක් විදිහට පාවිච්චි වෙනවා. ඒ වෙලාවෙදිත් ගොඩක් දුරට මේ තේරුම් තමයි තියෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත්
I have been criticized. I have been criticized. have been criticized. එතකොට මාව විවේචනය කරමින් ඉඳලා තියෙනවා කියන එක තමයි ඒත් මෙතෙන්ට එන්නේ. එහෙම නැත්නම් මාව විවේචනය කරමින් ඉඳලා විවේචනය කරමින් ඉන්නවා කාලයක් තිස්සේ. ඔය වගේ අදහසක් ගන්න පුළුවන්. මේක ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. මේවා පැසිව් වාක්‍යයක් විදිහට මම ලිව්වේ. ඔය වගේ තේරුම් ගන්න පුළුවන්. අපි ඇක්ටිව් වොයිස් වාක්‍යයක් ගමුකෝ. I have arrived. මේ බලන්න present perfect. මම ඇවිල්ලා ඉන්නේ. ඒත් ඉන්නේ කියලා තේරුමක් තියෙන්නේ. I have eaten. මොනවද වැඩිපුර කන්නේ දෙයක් අපි කියමුකෝ. මට මතක් වෙන්නේ මම නිකන් හිතනවා වැඩිපුර කන්නේ කියලා අඹ. ඒ කියන්නේ අඹ කියන જાතිය වැඩි දකින්න නෑ මේ ගමේ. එතකොට මම කියනවා මම අඹ කාලා තියෙනවා. එතකොට එතන තියෙන්නේ තියෙනවා කියලා තේරුම. මම කාලා තියෙනවා. අන්න ඒ වගේ අපිට උදාහරණ ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි දෙවෙනි ප්‍රශ්නටත් උත්තරේ සාකච්ඡා කළා. අපිට දැන් තියෙන්නේ ඊළඟ එකට යන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. මේ බලන්න මම කනවා කියන්නේ I eating කියලාද? එහෙම තමයි දරුවෝ අහලා තියෙන්නේ. අපි මේ ගැනත් කතා කරමු. එතකොට මම කනවා කියලා ගත්තොත් මම මෙහෙන් ලියන්නම්. මම කනවා. හරි. අපි හිතමු මම කනවා කියලා මොන හරි දෙයක් දාමුකෝ තව ඕන්න. මම කනවා බත්. හරිද? එතකොට මේක අපිට හරියටම තීරණය කරන්න බෑ මේ මොන වගේ අවස්ථාවකද කියන වාක්‍යයක්ද කියලා. ස්පෝකන් ඉංග්‍රීසි වලට එනකොට. එතකොට මම කනවා බත් නැත්නම් මම බත් කනවා කියලා අපිට කියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් දැන් කොම සබ්ජෙක්ට් එක I කියලා එනවා. එකක් තමයි I eat rice. මම බත් කනවා පුරුද්දක් විදිහට. I eat rice every morning. මම හැම උදේම බත් කනවා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් අපි එයාගේ සාමාන්‍ය ජීවිතේදී බත් කනවා කියලා. සාමාන්‍යයෙන් බත් කන්නේ නැති පැත්තක කෙනෙකුට එහෙම නැත්නම් අපි වෙන වචනයක් ගමුකෝ. I eat bread. මම පාන් කනවා. එතකොට එයා සාමාන්‍ය ජීවිතේදී පාන් කනවා කියලා මේකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම මෙයා මේ වෙලාවේ කනවා නම් එතකොට කියන්න ඕනේ I am eating rice. දැන් මේ වෙලේ පාන් කනවා නම් I am eating bread කියලා කියන්න ඕනේ. හේතුව තමයි දැන් අර එදරුව අහලා තිබ්බේ I eating කියලා. එතකොට මෙතන වාක්‍ය සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද මේක ing ෆෝම් එකක්. මේක තව පැත්තකින් බැලුවහම participle ෆෝම් එකක්. present participle. එතකොට participle එකක් නම් අනිවාර්යයෙන්ම ඒකට help කරන්න verb එකක් එන්න ඕනේ. ඒතර මේ නිසා මොකක් හරි මෙතෙන්ට එන්නම ඕනේ. නැත්නම් මේක වාක්‍යයක් විදිහට සම්පූර්ණ වෙන්නේ නැහැ. මම බත් කනවා කියන එක එයා පුරුද්දක් විදිහට හැගෙන අර්ථයෙන් කියනවා නම් I eat rice simple present එකකින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් එයා දැන් කර ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් I am eating rice කියලා. තව යන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් මම පැයක ඉඳලා බත් කනවා. එතකොට I have been eating rice for an hour. ඒ විදිහට යන්න පුළුවන්. හරිද? ඒ නිසා දැනට අර අහපු ප්‍රශ්නෙට උත්තරේ I eating කියන එක නෙවෙයි. I eat නැත්තම් I am eating. මම කන ගමන් ඉන්නේ. එහෙම කියන්න පුළුවන්. හරි. එතකොට ඒ ප්‍රශ්නෙත් හරි. අපිට ඊළඟට යන්න තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෑන්ගේ බහුවචනේ මෑන්ස් නේද?
සරල උත්තරේ නම් නෑ. හරිද? එතකොට දැන් irregular regular irregular verbs තියෙනවා වගේම නාමපදත් තියෙනවා regular nouns irregular nouns කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් boy කියන එක බහුවචන වෙද්දී boy කියන එකට s එකක් එකතු කරනවානේ. මේ s එකතු කරන ආකාර ටිකක් තියෙනවා. ඒක ඉගෙන ගත්තට පස්සේ ඕනිම regular noun එකක් බහුවචන කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන තියෙන්නේ man කියන එක. මේකට තියෙනවා සම්මත වචනයක්. mans කියන්නේ නැහැ. men. හරිද? අපි දැන් woman කියුවත් මේක එන්නේ women. women. woman women. මේ විදිහට එන්නේ. child කියන එක ගමුකෝ. මේකට සම්මත වචනයක් තියෙනවානේ. children. ඒ වගේම ox කියන එකට oxen කියලා එනවා. මේ වගේ සම්මත වචන තියෙන ඒවාට අපිට අර වගේ s එකක් එකතු කරන්න බෑ. පැහැදිලිද? කමෙන්ට් එකක් දාන්නකෝ තේරුණාද කියලා. ඔයගොල්ලෝ දාන්න මේ වගේ irregular nouns ඉරණක් මොනවා හරි කමෙන්ට් එකක් දාන්න. හරි ඒක අනිත් අයටත් වැදගත් වෙයි. එහෙනම් අපි එතකොට 4 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. ඊළඟට තියෙන්නේ 5 වෙනි එක. 5 වෙනි ප්‍රශ්නේ මොකක්ද බලමු. මගේ වැඩ ඉවරයි කියන්නේ කොහොමද? ඒතර වාක්‍ය මගේ වැඩ ඉවරයි කියන්නේ කොහොමද? හරි. මගේ වැඩ ඉවරයි. හරි. අපිට මේක කියන්න පුළුවන් subject am is ආ pattern එක use කරලා. සරලවම කිව්වොත්. එතකොට my work මේ work කියන uncountable නිසා is එන්න ඕනේ. my work is over. එහෙම නැත්නම් අපිට දැන් මේක spoken වල නම් මේකම හරවන්න නැතුව අපිට කියන්න පුළුවන් I have finished my work. නාදට ඉවරයි යන I have finished my work today. නැත්තම් I finished කෝ මම වැඩ ඉවර කළා කියන අදහස එන වෙලාවක් එක්ක වගේ කියන්න පුළුවන්. මෙතන තියෙන්නේ මම වැඩ ඉවර කරලා ඉන්නේ. මේ වගේ ගන්න පුළුවන්. තව තේරුම් තියෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොනවා හරි අදහසක් එනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න මේකත් හරියද කියලා. මම ඒවට රිප්ලයි කරලා තියන්නම්. හරි. එහෙමනම් ඒකේ ලොකු දෙයක් කතා කරන්න නැහැ. හරි. එතකොට අපි 5 වෙනි එකත් හරි. ඊළඟට තියෙන 6 වෙනි එකට යන්න. ඊළඟ ප්‍රශ්නේ බලන්නකෝ. right කියන වචන ඇයි w අකුරක් තියෙන්නේ? මොකද්ද? right කියන වචන ඇයි w අකුරක් තියෙන්නේ? මෙයා සමහරට අහන්නේ නැත්තේ මේක w එක මේ ප්‍රොනවුන්ස් වෙන්නේ නැති නිසා වෙන්නේ නැති. right කියන එකට w එකක් තියෙන්නේ මොකද කියලා. එහෙම වචන තියෙන්න පුළුවන්. ඒක නම් ලියලා පෙන්නන්න දෙයක් නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ our කියද්දි HOUR නන් අපි ලියමුකෝ කොකට. දැන් our කියද්දි මේ H එක කියවෙන්නේ නැහැ. our නේද? අපි දැන් honest කිව්වොතින් මේක H එක කියවෙන්නේ නැහනේ. honest කියලා කියවෙන්නේ. ඒ වගේම මේ වගේ වචන ගොඩක් තියෙන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. දැන් මේක අයිලන්ඩ් කියලානේ කියන්නේ. මේ S එක කියවෙන්නේ අයිලන්ඩ්. මේ වගේ ඕනි තරම් වචන තියෙනවා. ඒ වගේ අර අකුරු ශබ්ද වෙන්නේ නැති ඒවා. ඒක වෙන්නේ නැති මෙයා අහනව ඇත්තේ. ඒදෝ බලනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. ප්‍රශ්නේ පැහැදිලිව මේක පොඩ්ඩක් පැහැදිලි නෑ වගේ තමයි මට මේ වෙලාවේ හිතෙන්නේ. හරි. දැනට මේ උත්තරේ ප්‍රමාණවත් වෙන්නේ නැති කියලා හිතනවා. අපි එහෙනම් 6 වෙනි එකත් හරි 7 වෙනි එකට යන්න තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නය ඕ අකුරට අ කියලා શબ્දයක් තියේද? මේක අ වෙන්න පුළුවන්. ඕ අකුරට අ කියලා શબ્දයක්
තියෙනවද? ඔව්. සරලම උත්තරේ ඔව්. දැන් බලන්නකෝ අපි එහෙම වචනයක් ලියලා බලමුකෝ. work. මේ බලන්න මේක කියවෙන්නේ කියලානේ. work. හරිද? අපි ගත්තොත් word. එහෙම තියෙන්න පුළුවන්. අපි ගත්තොත් දැන් අපි මෙහෙම ලියුවොත් මේක කියන්නේ warm කියලා. ඒතර ඕ අකුරෙන් කියවෙන්නේ උණුසුම් කියන එක. මෙතන worm කිව්වොත් පණුවා. ඒතර මෙතනත් එකක් තමයි එන්නේ. ඒ වගේ වචන තියෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අවුල් කියලා. අවුල් කියන්නේ බකමූණා. එතකොට මෙතන තියෙන අසද්දනේ අවුල්. එහෙම එන්න පුළුවන්. ඒකට සරලම උත්තරයක් දුන්නොත් ඔව් කියලා තමයි කියන්නේ. කියලා શબ્දයක් තියෙන්න පුළුවන්. තව දැන් මතක් වුණේ මද කියලා තියෙනවා. මද. දැන් එකක් එන්නේ. මද. මේ වගේ වෙන්න පුළුවන්. හරි. අපි එහෙනම් 7 වෙනි එකත් හරි ඊළඟට 8 වෙනි එකට යන්න තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ තමයි යුනිෆෝම් තියෙද්දි යුනිෆෝම් කියද්දි ඇන් නැතුව දාන්නේ ඇයි? මේ එකක් යුනිෆෝම් කියද්දි නෙවෙයි යුනිෆෝම් එකක්. නිල ඇඳුමක් කියද්දි මෙන්න මේ වගේ අදහසක් එන්නේ. මේක ලියලා පෙන්නන්න. නිල ඇඳුමක්. මේ වෙනුවට අල්කෑන් වෙනුවට අපි හරි ඇඳ හරි දානවනේ. එතකොට යුනිෆෝම් කියන්නේ ඇයි කියලා එයා අහන්නේ. හේතුව තමයි දැන් අපි මෙතන U අකුරක් තිබ්බට මේකේ සවුන්ඩ් එක අ කියලා එන්නේ නැහැනේ. U කියලා සවුන්ඩ් එකක් එන්නේ. ඒ නිසා මෙතන වවල් සවුන්ඩ් එකකින් නාමපදේ පටන් ගන්නව නම් තමයි එකක් බව අඟවන්න n එක දාන්නේ. මෙතන එහෙම වවල් සවුන්ඩ් එකක් නැති නිසා එනවා. යුනිෆෝම්. දැන් ඒක විතරක් නෙවෙයි. දැන් අපි හිතමුකෝ දැන් අම්බ්‍රෙල්ලා කියද්දි මෙතන අයන්න එන්නේ අ සවුන්ඩ් එකක් නේ. එහෙනම් n අම්බ්‍රෙල්ලා කියලා එනවා. හැබැයි ආයෙ ගත්තොත් යුනිවර්සිටි. යුනිවර්සිටි කියද්දි ආයෙ u සවුන්ඩ් එකක් එන්නේ. ඒක වවල් සවුන්ඩ් එකක් නෙවෙයි. එහෙනම් යුනිවර්සිටි. මේ වගේ වචන තියෙන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ වචනේ පටන් ගන්න අකුර නෙවෙයි. වචනේ පටන් ගන්න සවුන්ඩ් එක. අන්න එක තමයි වැදගත් වෙන්නේ n තීරණය කරද්දී. හරි නේද? හරි. එතකොට 8 වෙනි ප්‍රශ්නෙත් හරි. ඊළඟට 9 වෙනි එකට යන්න තියෙන්නේ. 9 වෙනි ප්‍රශ්නේ තමයි water කියද්දී කියන්නේ වතුරනේ. ඒක ක්‍රියාපදයක් වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ මෙහෙමයි. සමහර වචන තියෙනවා අර වචන වර්ග 8ක් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ parts of speech කියලා. සමහර වචන තියෙනවා ඒ parts of speech වල categories 2-3කට වැටෙන්න පුළුවන්. ඒ වචන වර්ග 2-3කට වැටෙන්න පුළුවන්. water කියන්නේත් එහෙම එකක්. දැන් මේ water කියන්නේ සාමාන්‍යයෙන් අපිට බැලුවල්මට මේක මතක් වෙන්නේ වතුර කියලානේ. නැත්තම් ජලය ඒ වගේනේ. එතකොට මේතන ක්‍රියාපදයක් විදිහට එන්න පුළුවන්. අතන මේක වතුර කියන අර්ථයෙන් ගත්තොත් මේක නාමපදයක්. අපි හිතමුකෝ my sister is watering the flower plants. ඒතර මගේ නංගි මේ වෙලාවේ මල් පැල වලට වතුර දදා ඉන්නේ කිව්වොත් එතකොට ඒක වතුර දානවා කියන අර්ථෙනුත් ගන්නවා. හරිද? එතකොට ඒක verb එකක්. ඔන්න adjective එකක් විදිහට ගන්නත් පුළුවන්. water bed වගේ ගත්තොත් එතකොට මේක adjective එකක්. ඒ නිසා සමහර වචන තියෙනවා ඒ වගේ. මේක විතර නෙවෙයි ගොඩක් වචන තියෙනවා. එක එක විදිහට පාවිච්චි වෙනවා. ඒ කියන්නේ නාමපදයක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්, ක්‍රියාපදයක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්, adjective එකක් විදිහට එහෙම නැත්නම් තව වෙන වචන විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. හරි. එකක් චුට්ටක් ඔළුවේ තියාගන්න. එතකොට අපි 9 වෙනි එකත් හරි. අන්තිම ප්‍රශ්නෙට යන්න තියෙන්නේ 10 වෙනි එක. 10 වෙනි ප්‍රශ්නේ ටීචර් අපිට ඉන්ටර්වල් එකක් දෙන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ටීචර් අපිට ඉන්ටර්වල් එකක් දෙන්න. හොඳ ඔහන්සේලා වගේ ඉංග්‍රීසියට කියන්න පුළුවන්.
අපිට එතකොට ඒක නම් සරලවම කියන්න පුළුවන් teacher අපි හිතමුකෝ give us an interval. එහෙම නැත්නම් සරලවම අපි තව කියන්න පුළුවන් we need a break. We need an interval. We need a tea break. ඔය වගේ කියන්න පුළුවන්. ඒතර ඉන්ටර්වල් එකක් අවශ්‍යයි කියන අර්ථයේ කොහොම හරි අපිට අර පණිවිඩේ සංනිධින වෙන්න නෙවෙයි. අපිට කෙලින්ම අර ටීචර් ඉන්ටර්වල් එකක් දෙන්න කියලා කියනවා නම් කෙලින්ම give us an interval. එහෙම කියන්න පුළුවන් සරල විදියට. හරි. එහෙමනම් ඒ ප්‍රශ්නෙත් හරි. ඔයගොල්ලන්ටත් මේ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් වල දාලා තියන්න. වැඩි කල් යන්න කලින් මේවා නම් ටිකක් පරණයි. වැඩි කල් යන්න කලින් අපි ඒවට උත්තර දාලා මේ වගේ වීඩියෝ හදාන්නම්. ඕනි ප්‍රශ්නයක් අහලා තියන්න. channel එක subscribe කරලා තියාගන්න. අපි මේ වගේ නිතර වීඩියෝ දානවා. පාඩම් ගොඩක් channel එකේ තියෙනවා ගිහින් බලන්න. ඔයගොල්ලන්ට හිතෙන දේවල් comment කරන්න. යාළුවොත් එක්ක share කරගන්න. අපි එහෙනම් තවත් පාඩමකින් හම්බ වෙමු. ඔයගොල්ලන්ට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.